good morning. අදාව උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න සිංගප්පූරුවේ කඩේකට මම ගත්තාද ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් එක සිංගප්පූරුවේ. මේක සිංගප්පූර් ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් කියලා කියන්නේ. ඉතින් ඔන්නෝම තමයි සෙට් එක එන්නේ. මේකට කෝපි එකක් ගන්න පුළුවන් මම ගත්තේ කොපියෝ කියන එක. ඔව් තාම පාන් ආවේ නැහැ. ආපු ටික වෙන්න ඊට පස්සේ බිත්තර දෙකක් දෙනවා මේ. බිත්තර දෙක තැම්බෙන්න දාලා තියෙන්නේ අරින්න එපා කිව්වා මම හරියට මේ හරි විනාඩි 10ක් තියන්න කිව්වා. ඊට පස්සේ මේකේ තියෙනවා ස්වීට් සෝයා සෝස් දෙවන. මොන පාන් එකක් ආවා. ඊට පස්සේ මෙන්න මේ ටෝස්ට් කරපු පාන් පෙති දෙකක් මොනවා හරි මැදට මොනවා දාලා බටර් දෙකක් තියෙන්නේ. පාන් පෙති දෙකයි. ඊට පස්සේ මේකේ තියෙනවා white pepper. මේක තියෙනවා සෝයා සෝස් එකක් වගේ. බිත්තරේ තැම්බුනහම කඩාගෙන ප්ලේට් එක දාලා මේක half boil වගේ එන්නේ නේ. half boil එකක් කියන්නේ කන්න තියෙන්නේ. ලාවේ උකුල් එක්ක ආයි කිව්වා. අපි ඉන්න ඒරියා එක මේකේ දාලා තියෙන ටේබල් එකකින් කවුරුවත් නැහැ දැන් මුතේ ඉඳලා අනික අවුවයි මේ ඇතුළේ ටේබල් ටික විතරයි කට්ටිය ඉන්නේ. ඉන්නේ මේ හොකා සෙන්ටර් එකෙන් එළියේ. ඇතුලේ තමයි හොකා සෙන්ටර් එක ඉන්නේ. හොකා සෙන්ටර් කියන්නේ මෙහෙ මේ කෑම જાති ගොඩක් ගන්න පුළුවන් තැනක් ඒක එකවර. ඒ කියන්නේ හැම જાතියෙම කඩ තියෙනවා. බිත්තරේ තැම්බෙනකන් අපි කොපියෝක බොනවා මේ කොපියෝගේ පට්ට දිත්තයි ටික සීනි අඩු වෙනවා. අපි කොසොන් වගේ. හැබැයි උන්දයි උදේ පාන්දර මේ උන්ද කික් කරනවා. කඩබලේ වහලා. දිරිලා හින්දා. අද වහලා දිරිලා. ඒත්නේ අරින්න වෙයිද බං? ඉරිය තමයි අරින්නේ ඔය. ඔව් දැන් තාම නෑ. 10ට දාන්න. Mobile. Kita butter tu ni. Bitter dekat ni kantang kan. Paham ni kantang ramai ke ni? Half boil. Saya dah kami dah kantang ni. Ikut protein වැඩි කරන කේසක් තියෙන්නේ. මේ කෑම වල තියෙන ප්‍රෝටීන් බහුල කරලා ඉන්නවා. ඉතින් අපි මේ බලමු ඕපන් කරලා බිත්තරේ ආපු ඉඳන් විනාඩි 10ක් විතර යන්නේදී. මේක මේ ප්ලේට් දෙකක් දෙන්න එකකට කටු දාන්න අනිකට බිත්තරේ කඩලා දාගන්න ඕනේ. බිත්තර වෙනස් රස්නේ පට්ටුවක් එක්ක දාන්න. කරගෙන ඔන්නවා තමයි තත්ත්වය මේ half boil එන්නේ මේක. මේක සිංගප්පූර් ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් එක කියලා කියන්නේ. පාන් පෙති දෙකයි කොපියෝ එකයි. කොපියෝ එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ කෝපිද මේ මොනවද දාන්නේ ඊට පස්සේ මේ ගම්මිරිස් කුඩු දෙනවා. ගම්මිරිස් කුඩුයක් කොහොමද දාලා වැඩි වුණා. ඊට පස්සේ මේකට දානවා සෝයා සෝස් කියලා. එකල කන්න තියෙන්නේ. නේද? ආයිද? නේද? half boil එකට ගම්මිරිස් සෝයා සෝස් දාලා ගන්න ගහයි. පාන් පිටි දෙක නම් කාලේ ඉවරයි දැන්. තේනවනේ. ඉතින් සිංගප්පූරු ආවොත් මේ ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් එක try කරලා බලන්න. මේක හැබැයි ගෙදරකුණත් හදා ගන්න පුළුවන්. මේ බිත්තර දෙක බාගට තම්බලා සෝස් ටිකක් දාලා ගම්මිරිස් මේ white ගම්මිරිස් කුඩු දෙන්නේ ඒක දාලා කෝපියක් ගහපුවම හරි. මේක ඇතිමක් හරි ඉතින් මේ හෙල්දි පැත්තක් නේ. බිත්තර දෙකක් එක බලන්න.
තමයි බ්‍රෙක්ෆාස්ට් එක මේ ගොඩක් කට්ටිය. දෙනවා දැන් මේකට මේ පීරිසි 3ක් දුන්නා මේ. ඉස්සර පාන් පිටි දෙක වෙනම පීරිසි එක. ඊට පස්සේ මේක වහන්න පීරිසි දෙකක් දුන්නා. එකක් මෙහෙම කටලා දාගන්න අනික මෙහෙම කටු දාන්න. මේ ලොකු ට්‍රේ එක. මේ හවසට මේ ට්‍රේ වලම තමයි බියර් දෙන්නේ. නේ? ඒක කඩේ ඒ බියර් කඩේම තමයි ඒකේ බියරුත් තියෙනවා. හවසට තමයි බියර් ගොම්න ගොඩක් කට්ටිය. අපි මෙතන බිත්තර කනකොට මේ බලන්න මේ කුකුලෙක් ඇවිල්ලා කිකිලිය. උදහසේ ඉන්න කිකිලිය. ඇයි? වලි කිකිලියද? අල්ලන්න බලන්න. වලි කිකිලිය නෙමෙයි. වලි කිකිලිය තමයි නේ? නැද්ද? කුකුලෙක් බා. කුකුලෙ නෙමෙයි. උඩ මේක තියෙන්නේ කිකිලියන්නේ. කිකිලියෙන් ගොස් තියෙනවා ඒක. අපි මෙතන බිත්තර කන ගමන් මෙයා මෙතන බලන් ඉන්නවිලා මේ කෑම ඉල්ලනවා. මේ කෑම දෙන්න තහනම් ඉතින් සතුන් නෙවෙයි. එයා හොඳට හීලා වෙලා ඉන්නේ. මේ අනිත් සතා ඉන්නවනේ මයිනෙක් ඉන්නවා. මයිනෙක් ඇවිල්ලා වහලා ඉන්න උදේ පාන්දර ටේබල් එක. මෙහෙ ඉන්නවා මයිනෝ. එතන මයිනෙක් ඉන්න ගමන් මේ එතන වලි කුකුලා. හරි. කෑම ඉල්ලන්නේ ඉතින් හුරු වෙලා නේ බලහන්. ඉතින් ඔන්න කොපියෝ එක ඉවරයි. අපේ මොකද්ද පාන් එකයි ට්‍රේ එක නම් අරන් ගියාවිල්ලා මෙතනින්. ඉතින් ඕක තමයි සිංගප්පූරුවේ ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් එක. පාන් පැති දෙකයි බිත්තර දෙකයි කෝපි එකයි. ඉතින් සිංගප්පූරාව try කරලා බලන්න. හිතනවා හෙල්දි සහ රස කැමරා. හිතරම හෙල්දි කියලා තියෙනවා. ආටිෆිෂල් කියලා දෙකට තියෙන සෝයා සෝස් විතරයි නේද? අමුතු ආටිෆිෂල් කියලා දෙයක් තිබ්බේ. ඔව්. ඒක රැප් කරලා තිබ්බේ සෝයා සෝස් උයි බටර් විතරයි අනිත් ඔක්කොම ස්වභාවික ඒවානේ පාන් ඉතින් කරනවා. හොඳයි. යා. ඉතින් මේ කෙන් අපි කාපු හොකා සෙන්ටර් එක ඔන්න අතන තියෙන කෝපි කඩේ අන්න අතරින් තමයි ගත්තේ ඔන්න අතන තියෙන කඩේ. ඉතින් කොහොම අපේ ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් එක්ස්පීරියන්ස් එක සිංගප්පූරු වල. මේ වීඩියෝ කොහොමද නම් ලයික් එකක් දාන්න. ඉස්සරහට ලස්සන වීඩියෝ බලන්න. channel එක subscribe කරලා bell button එක click කරලා සෙට් කරලා ඉන්න. සිළු දරටම ජය වේවා.